ජපානයේ වැඩ කරන ස්ථානවලදී භාවිතා වන ජපන් වචන ටිකක් තමයි ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර වෙද්දි මේ ජපන් වචන වගේ මේවට අදාළ kanjit මතක තියාගන්න උත්සාහ කරන්න. පළවෙනි එක තමයි ඔත්ස්කරේ සමදෙස්. මේක වැඩ කරන ස්ථානයේදී වැඩ කරන අය අතර භාවිතා වන වචනයක්. ගොඩක් වෙලාවට වැඩ කරන අය හම්බ වෙන වෙලාවට එහෙමත් නැත්නම් වැඩ අවසන් වෙලා යන වෙලාවට වගේ මේ වචනේ භාවිතා වෙන ඔත්ස්කරේ සමදෙස්. ඒකේ තේරුම නම් මහන්සි වෙලා වැඩ කරනවට ස්තුතියි වගේ අදහසක් එන්නේ. ඊළඟට ඔසකිනි ශිත්සුරේෂිමස් කියන්නේ වැඩ කර කර ඉඳලා ඔයා අනිත් අයට කලින් ඕෆ් වෙලා යනවා නම් එතකොට ඔයා කියන්න ඕන ඔසකිනි ශිත්සුරේෂිමස් මම කලින් යනවා සමා වෙන්න කියලා. ඊළඟට යොරෙෂික ඔනගයිෂිමස් කියන්නේ කරුණාකර සහාය දෙන්න වගේ අදහසක්. ඒකත් වැඩ කරන අය අතර නිතර භාවිතා වෙන වචනයක්. ඊළඟට ඩයිජෝබු දෙස් කියන්නේ හරි අවුලක් නැහැ කියන අදහස. මේක නම් වැඩ කරන ස්ථානවලදී වගේම ගොඩක් තැන්වලදී භාවිතා වෙනවා. ඊළඟට සුමිමසෙන් කියන්නේ සමා වෙන්න. QK කියන්නේ විවේක කාලය. ඊළඟට සංග්යෝ කියන්නේ ඕවර් ටයිම්. එහෙම නැත්නම් අපි කෙටියෙන් OT කියලා කියන්නේ අන්න ඒවට තමයි සංග්යෝ කියලා කියන්නේ. ඊළඟට ශුක්කින් කියනවා වැඩට එන එකට. ඊළඟට තයිකින් කියනවා වැඩ ඉවර වෙලා යන එකට. ඊළඟට ගම්බත්තිකු දසයි කියන්නේ උත්සාහ කරන්න හොඳට කරන්න වගේ අදහසක් තමයි එන්නේ. ගොඩක් වෙලාවට වැඩ කරන කෙනෙක්ව දිරිමත් කරන්න භාවිතා වෙන වචනයක්. ඉතින් මේ වචන 10ත් හොඳට මතක තියාගන්න. ඉතින් මේ වගේ තව ඔයාලට ඉගෙන ගන්න අවශ්‍ය වචන තියෙනවා නම් මට යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් ජපන් භාෂා වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනරා.